Hi friends, අද අපි තෝසේ හැදුවා. තෝසේ භාගයක් දුරට හදලා තමයි මට හිතෙන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඒ හින්දා තෝසේ හදන මුල් හරිය නැහැ. මම ඔයාලට කියන්නම් දැන් මේ මොනවද කියලා. මම ගෙදර තිබ්බා රුහුණු පිළි පැට්ටයක්, තෝසේ පිළි පැට්ටයක්. ඊට අමතරව ආයි පීරන් පිළි පැට්ටයක් ගෙනාවා. පීරන් පිළි පැට්ටයක් ගෙනාවා. පීරන් පිළි පැට්ටේ නම් ඉස් තිබ්බේ නෑ. රුහුණු එකේ ඉස් තිබ්බා. එහින්දා ඊස්ට්‍රම් 10ක් විතර දැම්මම පීරන් රුහුණු පිළි පැට්ටේ තිච්ච ඉස් ප්‍රමාණෙත් එක්ක මදි හින්දා පැය දෙකක් විතර පිපෙන්න තියලා ඒකට මම ලුණු, සුදු ලුණු, අමු මිරිස්, අම්පේ කර දාලා දෙම්පරාදුවක් දැම්මා. දෙම්පරාදුව රබ පොඩ්ඩකුත් දැම්මා. හැබැයි දෙම්පරාදුව පිටි කර කවලම් කරද්දී එළ හොඳට නිවුණාට පස්සේ තමයි කවලම් කරන්න. මොකද පිපුම් බහිනවා මේ තියෙන මන් දාපු තෝසි පැකට් එක. බලන්න ලස්සනට තියෙනවා හිල් හැදිලා. අපි අනිත් පැත්ත ගහමු. බලමු කොහොමද කියලා. ලස්සන නේද? රන්වන් පාටට තියෙනවා. ඉතින් අපි හදාගත්ත සම්බෝලේ නේර නයි මිරිස්, අමු මිරිස්, පොල්, තෝට දෙහි, සුදු ලුණු දාලා ඉර බෙන්ඩ් කරගත්තා. අපි තව තෝස් එකක් දාලා ඉතින් ඒක ලස්සනට පිපිලා තියෙනවා නේද? හොඳට ඔක්කුවට. මගේ channel එකෙන් දිගටම කෑම හදන වීඩියෝ ඕන නම් මම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම මගේ channel එක දිගට sub එකක් දීලා ඉස්සරහට ගන්න පොඩි support එකක් දෙන්න. ඉතින් අන්තිමට තෝසේ කන්න ලෑස්ති වෙලා බලන්න හොඳයිද කියලා. කාලා බලලා කියන්න රසය.